ආයුබෝවන් ඔබ සැමට. තවත් අලුත් ගීතයක් ඔබට ගෙනීමට සූදානම් වන්නේ. අද ඔබට ගෙනීමට බලාපොරොත්තු වෙන ගීතය ටී.එම්. ජයරත්න මහත්මයාගේ රත්තරන් නෙද්දකින් කියන ගීතය. මෙම ගීතය අපි E minor වල තමයි ප්ලේ කරන්නේ. මේක 6/8 බීට් එක ප්ලේ කරන්නේ. මම මේකට යොදාගෙන තියෙනවා මගේ බීට් පැක් එකේ තියෙන දීපිකා 6/8 තබ්ලා කියන බීට් එක. මේ බීට් එක පොඩි පංචයක් එක තියෙන නිසා අපිට ගොඩක් ගීත වලට යොදා ගන්න පුළුවන්. මෙම බීට් පැක් එක ඔබට තවමත් ලබා ගත්තේ නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන ලින්ක් එක හරහා ඔබට පුළුවන් ඒ ලබා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු දැනගන්න. බිට් පැක් එක මේ විදිහට තියෙන්නේ. ඔයගොල්ලන්ට මේක WhatsApp හරහා ගෙන්න ගන්නත් පුළුවන්. බිට් පැක් එකේ තියෙන විස්තර විදිහට ගත්තොත් අපි මේකේ බීට්ස් අපි වෙන වෙනම වෙන් කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට 3-4 බීට්ස් මෙන්න මේ ෆෝල්ඩර් එකක් 3-4 බීට්ස් ටිකක් තියෙනවා ඔයගොල්ලන්ට. ගොඩක් සින්දු වල බලන්න පුළුවන් ඉන්නේ පොදුවේ. ඊළඟට 4-4 බීට්ස් ගත්තම 4-4 බීට්ස් ටික මේ ෆෝල්ඩර් එක ඇතුළට දාලා තිනවා. මේක non stop තියෙන උත ටබ්ලා මික්ස් කරපු ඒවා තියෙනවා. ඒ වගේම ගොඩක් සින්දු වලට අඩු 4-4 බීට්ස් යොදා ගන්න පුළුවන්. ඊළඟට ගොඩක් වැදගත් වෙනවා 6/8 බීට් ටික. අපිට පාස් සින්දු ටිකක් ගහ ගන්න පුළුවන් මේ විදිහට 6/8 බීට් විශාල ප්‍රමාණයක් මෙතන තියෙනවා. 6/8 බීට් non stop වලට ගන්න පුළුවන් මේ විදිහට PSR S කාණ්ඩේ ඕනෑම කීබෝඩ් එකක S650 ඉඳලා මේ ප්ලේ කරගන්න පුළුවන්. මෙතන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට 7/8 ටිකක් අඩුවෙන් වදින බීට් එකක්. නමුත් 7/8 වලටත් බීට් එකක් මෙතන තියෙනවා. එහෙම සින්දුවක් අපිට ප්ලේ කරගන්න අවශ්‍ය වුණොත් එහෙම. ඊළඟට තියෙනවා මේකේ FL Studio වගේ පාවිච්චි කරන අයට එහෙම නැත්නම් කීබෝඩ් එක MIDI කීබෝඩ් පාවිච්චි කරන අයට contact library එකක් contact library contact tones ටිකක් තියෙනවා. ඉතින් අපිට ගොඩක් වෙලාවට වැදගත් වෙන open source වල නිතර අහන්න පුළුවන් tone ටිකක් තියෙනවා. brass fold ටිකක් තියෙනවා accordion, air blow ඒ වගේ ගොඩක් alto sax ඒ වගේ ගොඩක් පාවිච්චි කරන්න අවශ්‍ය අයට contact tone ටිකක් මේකේ දාලා තියෙනවා. ඊළඟට MIDI tracks සින්දු ප්‍රැක්ටිස් කරන අයට එහෙම නැත්නම් සින්දු කියන්න බලාපොරොත්තු වෙන අයට one man show කරන අයට මෙතන MIDI track ටිකක් තියෙනවා. ගොඩක් අපිට වෙඩින්ස් වලින් ප්ලේ කරගන්න පුළුවන් වෙන විදිහට MIDI track විශාල ප්‍රමාණයක් මෙතන තියෙනවා. සිංගල් සින්දු වල MIDI tracks විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊළඟට expansion pack එකක් තියෙනවා මෙතන Indian beats මේකේ තියෙන zip file විදිහට තියෙන්නේ. මේ දෙක unzip කරලා අපිට Indian beats ඔයගොල්ලන්ට මේකට expansion pack ගොඩක් දාන්න පුළුවන් keyboard වලට S650 ඉඳලා install කරගන්න පුළුවන් මේ ටික. හොඳ ලස්සන beat ටිකක් තියෙනවා. මගේ beats පසුව play කරලා පෙන්වන්න පුළුවන්. ඊළඟට non stop වලට අවශ්‍ය වෙන beats ටිකක් මෙතන තියෙනවා. විශාල non stop ප්‍රමාණයක් beat ප්‍රමාණයක් මෙතන non stop beats ටිකක් තියෙනවා. 4468 එකට තියෙන ඒවා. ඒ වගේම 68 විතරක් තියෙන ඒවා. ඊළඟට සින්දු වලට specific වෙන beats ටිකකුත් මෙතන දාලා තිනවා. ඒ බීට් එක සින්දුවටම හදපු බීට් එකක් වෙන විදිහට ඒවා. ඒ වගේ සින්දු ටිකක් තියෙනවා normal සින්දු ටිකක්. ඒත් ඔයගොල්ලන්ට වැදගත් වෙනවා මෙතෙන්දී. එහෙමනම් බීට් පැක් එක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ඉතාලම සීමිත කාලයකට පමණයි. මම බීට් පැක් එක රුපියල් 700ක් වගේ ඉතාලම අඩු මුදලට තමයි ඔයගොල්ලන්ට ලබා දෙන්නේ. එහෙම අවශ්‍යයි නම් WhatsApp message එකක් දාන්න. WhatsApp එකට මට එවන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේක ප්ලේ කරන්නේ කොහොමද කියලා කීබෝඩ් එකේ. මේ බීට් එකත් එක්ක අපි මේ කෝඩ්ස් පංචයත් එක්ක පාර්ට් එක ප්ලේ කරනදී බලමු කොහොමද කියලා. මුලින්ම ස්ට්‍රින්ග්ස් පාර්ට් එකක් තියෙන අපි ස්වර විදිහට ගත්තොත් එහෙම ගරු මග පග මරි ගාරි සංග ඊළඟ ෆ්ලූට් පාර්ට් එක
සෝරි දෙකට. ගාමනිගා සෝරි දෙකට තියෙනවා. නිනි ගගගගගරි මමමමමග පපග මරිගා. ඒක දෙසරයක් වදිනවා. නිනි ගගගගගරි මමමමමග පපග මරිගා. ඊළඟට නිරිගා 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 නිරිගා. ගා ගාරිගා ගා ගාරිගා පනිපා දාපම ලාපපද නිමමම ආගමාරිගා. අපි මම ඉන්ටර් පාර්ට් එක ප්ලේ කරන්න කොහොමද කියලා බලමු. මුලින්ම වයිලින් පාර්ට් එකක් තියෙන්නේ. මේ විදිහට තමයි පාර්ට් එක සම්පූර්ණයෙන් ප්ලේ කරන්නේ. අපි ස්වර විදිහට ගත්තොත් එහෙම නීදා පරි ගා සරි සනි ආදානිමා ආගමාරිගා ගානේ මාරි ගා ගාරිමා මගපමගා ගා ගාරිමා ඉතින් අපි වර්ස් එකට එනවා. කෝරස් එකේ දෙවෙනි අත්තරන් නෙද්දකින් කියන කොටසින් පටන් ගන්න දෙවෙනි පාර්ට් එකේ අපිට පොඩි කවුන්ටර් පාර්ට් එකක් ස්ට්‍රීම් බෑක් එකක් වදිනවා මේ විදිහට. ඒ රත්තරන් නෙද්දකින් පටන් ගන්නකොට මේ පාර්ට් එක පටන් ගන්න. රත්තරන් කියන පටන් ගන්නකොට පටන් ගන්නෙ. නීදනි ජීවිතයේ ලස්සතල් කියන කොටසට ඊළඟට ආදරේ ගලා හැලි සිහිනයක් වගේ කියන කොටසින් එන්න වෙනකොට පොඩි රනින් එකක් තියෙනවා. ඊළඟට එන්න වෙන්නේ මා දිහා ළඟාවේ ඉන්න රත්තරන් මගේ. ඉතින් බෙල් ටෝන් එකකින් පාට් එක කරනවා. නිරිගා 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 නිරිගා. අපි මේකේ කෝඩ්ස් ප්‍රධාන වශයෙන් වදින කෝඩ්ස් එක පොඩ්ඩක් බලමු. ඉන්ට්‍රෝ පාර්ට් එකේ E මයිනර් පටන් ගන්න. E මයිනර් වදිනවා. C වදිනවා. D B මයිනර් D B මයිනර් කියන්නේ D D F sharp B B මයිනර් වදිනවා. අන්නේ ප්‍රධාන කෝඩ්ස් තමයි අපිට ඉන්ට්‍රෝ පාර්ට් එකේ වදින්නේ. ඊළඟට බලමු අපි කෝරස් එකේ පාර්ට්ස් කොහොමද කියලා. කෝරස් එකේ වදිනවා මේ විදිහට. රත්තරන් නෙත්දකින් G සලා සිහින් පවන් D මාවැටෙන I E මයිනර් ජීවිතේ ලස්සතල් B මයිනර් B මයිනර් නිවන් රත්තරන් අපේ සැර බලුතින් රත්තරන් නෙත්දකින් සලා සිහින් පවන්
ජීවිතේ ලසතන් නිවන්නවත් තරම්. ඉන්ට පාට් එකෙත් අපිට ඒ විදිහට තමයි වදින්නේ. E minor, G, C, E minor, G, ta na 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 na, ta na 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 na, ta na 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 na, ta na 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 na, ta na na na, ta na na na, ta na, ta na na, na 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 na, අත්තරම් වගේ. බෙල්ටෝන් එක ඒ පාට් එක වදිනට අපිට කෝඩ්ස් තුනක් මෙතන චේන්ජ් වෙනවා. ගනීරි ගනීරි ගනීරි. එතනින් අපිට කෝඩ්ස් ටිකක් චේන්ජ් වෙනවා මේ විදිහට. පළවෙනි ගනීරි කියන පාට් එකේ E minor ඊළඟට C ඊපස්සේ A minor ගායකයේදී E minor. අන්න ඒ විදිහට තමයි මේක කෝඩ්ස් ටික ප්ලේ කරන්නේ. එහෙමනම් අපි මේ සින්දුව හොඳට අහලා මේකේ කවුන්ටර් පාර්ට්ස් ටිකත් වදින තැන් ටික පොඩ්ඩක් බලාගෙන මේ සින්දුව වාදනය කරන්න උත්සාහ කරන්න කියන එක මතක් කරමින් ඔබ සමට සුබ දවසක් වේවා ප්‍රාර්ථනා කරමින් නැවතත් අලුත් ගීතයකින් හමු වෙමු. ඉතින් කීබෝඩ් නාලිකාව අපේ කීබෝඩ් කාමරයේ YouTube නාලිකාව සමග රැඳී ලෙස ඔබ සමට මතක් කරනවා. ඒ වගේම තවමත් ඔබ බීට් පැක් එක ලබා ගත්තේ නැත්නම් නැවතත් ඔබට මතක් කරන බීට් පැක් එක ලබා ගන්න එක ඔබට ඉතාම වැදගත් වෙයි. සීමිත කාලයක් සඳහා පමණක් ඔබට එම මිල ගණන් යටතේ ඔබට ලබා ගන්න පුළුවන් මේ බීට් පැක් එක. එසේනම් ඔබ සැමට ආයුබෝවන්.